කොරින්තිවරුන් වෙත පාවුලුතුමා යවූ පළමුවන හසුන. 1 කොරින්ති පළමුවන පරිච්ඡේදය. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතවරයෙකු වීමට දේව කැමැත්ත අනුව කැඳවීමලා පාවුලු හා අප සොහොයුරු සොස්තනිස්ගෙන් කොරින්තියේ පිහිටා ඇති දෙවියන් වහන්සේගේ සභාව වෙතට. එනම් ඒ සභාවේ ක්‍රිස්තුන් වහන්සේට කැප වූ දෙවියන් වහන්සේගේ සෙනග වීමට කැඳවීම ලත් අයද ඔවුන්ගේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් සෑම තැන්හි අයදුම් කරන සියල්ලන්ද වෙතට අපගේ පියාණන් වන දෙවියන් වහන්සේගෙන්ද ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන්ද කරුණාවත් ශාන්තියක් ඔබට වේවා. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුලින් ඔබට දෙන ලද දේව වරප්‍රසාදය නිසා මම නිතරම ඔබ ගැන මාගේ දෙවියන් වහන්සේට තුති පුදමි. මන්ද ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සාක්ෂිය ඔබ තුල ස්ථීර වී තිබුණ බැවින් ඔබ උන්වහන්සේ තුල සියලු ආකාර දෙසින්ද සියලු ආකාර දැන ගැනීමද ඇතුළු සියලු දෙයින් ධනවත් වී සිටින්නහුය. මෙසේ ඔබ කිසි ආත්මික දීමනාවකින් නොඅඩුව අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීම බලා සිටින්නහුය. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ විනිශ්චය දිනයේදී ඔබ නිදොස්ව සිටින පිණිස උන්වහන්සේ අන්තිමය දක්වා ඔබ ස්ථීර කරනසේක. ස්වකීය පුත්‍ර වූ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සහභාගීකමට ඔබ කැඳවා වදාළ දෙවියන් වහන්සේ විශ්වාසවන්තය. සහෝදරයනි, ඔබ සියලු දෙනා එක දෙයම කියන ලෙසද ඔබ අතර භේද නැතිව එක සිතින් හා එක කල්පනාවෙන් සම්පූර්ණයෙන් එකඟව සිටින ලෙසද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් මම ඔබ හැමගෙන් උදක්ම ඉල්ලා සිටිමි. සහෝදරයනි, මා මෙසේ ඉල්ලන්නේ ඔබ අතර මතභේද පවතින බව ක්ලොයිගේ පවුලේ උදවිය මට සැලකර ඇති බැවින් මා කියන්නේ මෙයයි. ඔබ අතර ඇතමෙක් මම පාවුලුගේ පැත්තටය, ඇතමෙක් මම අපොල්ලොස්ගේ පැත්තටය, ඇතමෙක් මම කේපස්ගේ පැත්තටය, ඇතමෙක් මම ක්‍රිස්තුන් වහන්සේගේ පැත්තටයයි කියති. ක්‍රිස්තුන් වහන්සේ මෙලෙස බෙදා වෙන් කරගත හැකිද? ඔබ උදෙසා කුරුසියේ ඇන ගසනු ලැබුවේ පාවුලුද? එසේ නැත්නම් ඔබ බෞතිස්ම ස්නාපනය කරනු ලැබුවේ පාවුලුගේ නාමයෙන්ද? ක්‍රිස්පස් හා ගායස් හැර වෙන කිසිවෙකු මා විසින් බෞතිස්ම ස්නාපනය කරනු නොලැබීම ගැන මම සතුටු වෙමි. එබැවින් මාගේ නාමයෙන් බෞතිස්ම ස්නාපනය ලැබුවේයයි ඔබ අතරින් කිසිවෙකුට කිව නොහැක. මා ස්තේපානස්ගේ පවුලේ උදවිය බෞතිස්ම ස්නාපනය කළ බව නම් සැබෑය. ඒ හැර මා වෙන කිසිවෙකු බෞතිස්ම ස්නාපනය කළ බවක් නොදකිමි. ක්‍රිස්තුන් වහන්සේ මා යැව්වේ බෞතිස්ම ස්නාපනය කිරීමට නොව සුබ අස්න දේශනා කිරීමට. එහෙත් මා එය කළ යුත්තේ මාගේ වියත් කතික බලයෙන් නොවේ. කුමක් හේන්ද මා එසේ කළහොත් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ බලය නිෂ්ප්‍රභ වන බැවිනි. කුරුසියේ පණිවුඩය විනාශ වන අයට විකාර දෙදුමකි. එහෙත් විමුක්තිය ලබන අපට එය දෙවියන් වහන්සේගේ බලය වේ. මේ ගැන ශුද්ධ ලියවිල්ලේ මෙසේ ලියා ඇත. මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව වනසාලමි, මම නැනවතුන්ගේ නැනවත්කම පහ කරමි යනුයි. ප්‍රඥාවන්තයා කොයිද?
විනයදරයා කොයිද? මේ යුගයේ වාද කරන්න කොයිද? මේ ලෝකේ ප්‍රඥාව ප්‍රලාපයක් බව දෙවියන් වහන්සේ හෙළි කර ඇත. මන්ද දෙවියන් වහන්සේගේ ප්‍රඥාවන්ත සැලැස්ම අනුව ලෝකයාට ස්වකීය ප්‍රඥා බලයෙන් දෙවියන් වහන්සේ දැන ගැනීමට නොහැකි විය. ඒ වෙනුවට ප්‍රලාපයකයි කියන සුබ අස්න දේශනා කිරීමෙන් අදහන්නන් ගලවාලීමට උන්වහන්සේ සතුටු වූසේක. ජුදෙව්වරු හාස්කම් ඉල්ලති. ග්‍රීකවරු ප්‍රඥාව සොයති. එහෙත් අපි කුරුසියේ ඇන ගසනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමු. මෙය ජුදෙව්වරුන්ට පැකිලීමකි. විජාතීන්ට ප්‍රලාපයකි. එහෙත් කැඳවීම ලත් ජුදෙව්වරුන්ටත් ග්‍රීකවරුන්ටත් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ. ප්‍රලාපයකයි කියන දෙවියන් වහන්සේගේ ප්‍රලාපය මිනිස් ප්‍රඥාව ඉක්ම වූ ප්‍රඥාවකි. දුබලකමකයි කියන දෙවියන් වහන්සේගේ දුබලකම මිනිස් ශක්තිය ඉක්ම වූ ශක්තියකි. සහෝදරයනි, ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක මින්ම අනුව ප්‍රඥාවන්තයයි කිව හැකි බොහෝ දෙනෙක් ඔබ අතර නොවුහ. එලෙසම බලවත් අයත් කුලවත් අයත් වැඩි දෙනෙක් නොවූහ. එහෙත් ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝක මින්ම අනුව මෝඩයයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත්සේ. එමෙන්ම බලවතුන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝක මින්ම අනුව දුබලයයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත්සේක. ලෝකයා අගය කොට සලකන දේ නැති කරනු පිණිස දෙවියන් වහන්සේ ලෝකයා පහත් කොට සලකන, හෙලා දකින, එමෙන්ම වැදගැම්මක් නැතයි සලකන දේ තෝරාගත්සේක. එසේ කෙලේ කිසිවෙකු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පාරට්ටු කර නොගන්නා පිණිසය. ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා ඒකාබද්ධව සිටින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවෙනි. ක්‍රිස්තුන් වහන්සේ අපගේ ප්‍රඥාව වන්නේ දේව ක්‍රියාවෙන්ය. ක්‍රිස්තුන් වහන්සේ කරන කොටගෙන අපි දමිටු කරනු ලැබ උන්වහන්සේගේ සෙනග වී නිදහස ලබා සිටිමු. එබැවින් ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇති පරිදි පාරට්ටු කරගන්න කැමැති තැනැත්තා සමිදානන් වහන්සේ ගැන පාරට්ටු කරගනීවා.